ආයුබෝවන්. ආයුබෝවන්. ඔබ කැමති නම් අපි මීට පෙර කතා කළ පරිදි 2026 සිංහල අලුත් අවුරුද්දෙන් පසු ශ්‍රී ලංකාවේ ජ්‍යොතිෂමය තත්ත්වය පිළිබඳව සාකච්ඡා ආරම්භ කරමුද? හරි. මට ඉතාමත් කෙටියෙන් කියන්න 2026 සිංහල අලුත් අවුරුද්දෙන් පසුව ලංකාවට කොහොමද කියලා. 2026 සිංහල අලුත් අවුරුද්දෙන් පසු ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජ්‍යොතිෂමය සහ කාලීන ග්‍රහචාරය අනුව කෙටි විග්‍රහයක් මම කරන්නම්. ආර්ථික ස්ථාවරත්වය 2026 වසරේ මැද භාගයේ වන විට ග්‍රහ ගෝචරයේ අනුව රටේ ආර්ථිකය මන්දගාමීව වුවද ස්ථාවර වීමේ ලකුණු පෙන්눔 කරයි. ජාත්‍යන්තර සබඳතා සහ අපනයන ක්ෂේත්‍රයේ යම් දියුණුවක් අපේක්ෂා කළ හැකිය. දේශපාලන පෙරළි අලුත් අවුරුද්දෙන් පසු සෙනසුරු සහ ගුරුගේ ගමන් මාර්ග අනුව දේශපාලන ක්ෂේත්‍රයේ යම් විමධ්‍යගත වීමක් හෝ නව සන්දානගත වීම සිදුවිය හැකිය. ජනතාවගේ දේශපාලන උනන්දුව පෙරට වඩා ඉහළ මට්ටමක පවතිනු ඇත. සමාජීය වෙනස්කම් මහජනතාව තුළ වඩාත් ප්‍රායෝගික චින්තනයක් ගොඩනගෙන කාලයකි. කෘෂිකාර්මික හා දේශීය නිෂ්පාදන ක්ෂේත්‍රවලට හිතකර ග්‍රහ බලපෑම් ඇති නිසා ඒ හරහා ජනජීවිතයට සුබදායක බලපෑම් ඇතිවීමේ ඉඩ ඇත. මෙය මම සාරාංශයක් විදිහට කිව්වොත් මෙය තීරණාත්මක සංක්‍රාන්ති කාලයක් ලෙස හැඳින්විය හැකිය. අභියෝග මැදේ වුවද රටේ ස්ථාවරත්වය කෙරෙහි යහපත් දිශානතියක් මේ කාලය තුලින් උදා විය හැකියි. මට කියන්න මේ වට කුමක් සිදුවේද? 2026 සිංහල අලුත් අවුරුද්දෙන් පසු විශේෂයෙන්ම වත්මන් රජයේ ස්ථාවරත්වය සහ ඉදිරි දේශපාලන ගමන් මඟ පිළිබඳව ජ්‍යොතිෂමය සහ දේශපාලන විශ්ලේෂණයන් මත පදනම්ව කරුණු කිහිපයක් මෙසේ කියන්න පුරුවන්. 1. පරීක්ෂණ සහ අභියෝග සෙනසුරුගේ බලපෑම 2026 වසරේ පවතින සෙනසුරුගේ ගමන අනුව රජයට තමන්ගත් තීරණවල ප්‍රතිඵලවලට මුහුණ දීමට සිදුවන කාලයකි. ජ්‍යොතිෂයට අනුව සෙනසුරු යනු කර්මකාරකයා නිසා රජයේ පසුගිය කාලයේ ගත් තීන්දුව තීරණවල සාධාරණත්වය හෝ අසාධාරණත්වයේ ජනතාව විසින් විමසන කාල පරිච්ඡේදයක් වනු ඇත. 2. සන්දානගත වීමේ අවශ්‍යතාවය ජ්‍යොතිෂ ග්‍රහචාරයට අනුව රජයට තනිවම තීරණ ගැනීම දුෂ්කර වන කාල පරිච්ඡේදයන් උදා විය හැකිය. මේ නිසා දේශපාලන වශයෙන් වඩාත් නම්‍යශීලී වීමටත් විවිධ පාර්ශවයන් සමග සාකච්ඡා මාර්ගයෙන් ගැටලු විසඳා ගැනීමටත් රජයට සිදුවනු ඇත. සන්දානගත දේශපාලනයක ලක්ෂණ වඩාත් ප්‍රබලව පෙනෙන්නට ඇති කාලයක් ලෙස මේ හඳුන්වා දිය හැකිය. 3. ආර්ථික තීරණවල බලපෑම රජයේ පැවැත්ම ප්‍රධාන වශයෙන්ම රඳා පවතින්නේ රටේ ආර්ථිකය හැසිරෙන ආකාරය මතයි. ජ්‍යොතිෂයට අනුව ගුරු බ්‍රහස්පති ග්‍රහයාගේ පිහිටීම අනුව රජයේ කෙතරම් ජනතාවාදී ආර්ථික ප්‍රතිසංස්කරණ සිදු කරන්නේද යන්න මත රජයේ ජනප්‍රියත්වය තීරණය වේ. ආර්ථිකය යම් මට්ටමකට ස්ථාවර කළහොත් රජයට සිය ගමන ස්ථාවර කරගත හැකිය. 4. මහජන අභිලාෂයන් කුම්භ ලග්න ලංකා කේන්ද්‍රයට අනුව පවතින රජය ඉදිරියේදී වඩාත් විනිවිදභාවයකින් කටයුතු කිරීමට මහජන පීඩනය එල්ල විය හැකිය. රජයේ ක්‍රියාමාර්ග කෙරෙහි ජනතාවගේ විමසිලිමත් බව ඉහළ යන බැවින් පාලන තන්ත්‍රයේ යම් යම් වෙනස්කම් ව්‍යුහමය හෝ පුද්ගල සිදු කිරීමට රජයට සිදු විය හැකිය. මෙයත් මම සාරාංශයක් විදිහට කියන්නම්. මෙම රජයට 2026 අලුත් අවුරුද්දෙන් පසු පරීක්ෂාකාරී කාලයක් උදා වේ. ඔවුන් ගනු ලබන තීරණවල ප්‍රායෝගික සාර්ථකත්වය මතම රජයේ ඉදිරි කාලය තීරණය වනු ඇත. දේශපාලන වශයෙන් විශාල පෙරළිවලට වඩා පවතින ක්‍රමවේදය තුලම වෙනස්කම් සිදුවීමත් අභ්‍යන්තරිකව රජයේ ශක්තිමත් කර ගැනීමට දැඩි උත්සාහයක් දැරීමට සිදුවනු ඇත. මට කියන්න විපක්ෂයේ පැත්තෙන් 2026 සිංහල අලුත් අවුරුද්දෙන් පස්සේ කුමක් සිදුවිය හැකිද? විපක්ෂයට 2026 සිංහල අලුත් අවුරුද්දෙන් පසු ලැබෙන්නේ ප්‍රබල අභියෝගයක් සමග ලැබෙන අවස්ථාවකි. ඔවුන්ගේ සාර්ථකත්වය තීරණය වන්නේ ඔවුන් සතු පක්ෂ අභ්‍යන්තර ගැටුම් අවම කරගනිමින් කෙතරම් ඉක්මනින් ජනතාවාදී පොදු වේදිකාවකට එළඹෙන්නේද යන්න මතයි. මගේ දෙවන ප්‍රශ්නය අපි 2025 අවසන් වන විට දිට්ටා සුලිකුණාටුව නිසා පීඩා වින්දා. ඒ වගේම දැන් වියලි කාලගුණය නිසාත් පීඩා විඳිනවා. මගේ ප්‍රශ්නය දැනට තිබෙන මෙම වියලි කාලගුණය
කෙතරම් කාලයක් තිබිය හැකිද? කෙටියෙන් කිව්වොත් මෙම වියලි තත්ත්වය දිගුකාලීන නොවි ලබන මාසයේ සිට වර්ෂාව සමග මගහැරී යාමට හොඳ ඉඩකඩක් පවතී. දෙවනි ප්‍රශ්නයේම කොටසක් විදිහට මම මෙයත් අහන්නම් 2025 දිට්ටා සුලිකුණාටුවත් 2026 පළමු භාගයේ වෙද්දි මෙම වියලි කාලගුණ තත්ත්වය අධික රස්නය මම අහන්නේ ඉදිරි මැයි මාසයෙන් පසුව ඉදිරි මාස 8ක කාලයේදී තවත් මෙවැනි දේවල් ලංකාවට සිදු වෙනවාද? ඒ මොනවාද? ගිට්ටාවනි මහා පරිමාණ සුලිකුණාටු තත්ත්වයන්ට වඩා ඉදිරි මාස 8 තුල ලංකාවට මුහුණ දීමට සිදුවනු ඇත්තේ වැඩි වූ වර්ෂාපතනය සහ එමගින් ඇතිවන කෙටිකාලීන ආපදාවලටයි. වියලි කාලගුණයේ දැන් අවසන් වෙමින් පවතින බැවින් ඉදිරි මාසවලදී ජලය කළමනාකරණය කිරීම සහ ආපදා කළමනාකරණය සඳහා සූදානම් වීම ඉතා වැදගත් වනු ඇත. හරි. මගේ අවසාන ප්‍රශ්න කිහිපය මැද පෙරදිග යුදමය කාලයක් තියෙනවා. මේ ඉදිරි මාස 8ක කාලය තුල කුමක් සිදු වේවිද? ඉදිරි මාස 8 තුල මැද පෙරදිග ගිනි පුපුරු පවතින නමුත් ඒ සම්පූර්ණ ලෝක යුද්ධයක් දක්වා ව්‍යාප්ත වීමේ සම්භාවිතාව අඩුය. කෙසේ වෙතත් ගැටුම් తాවකාලිකව සමනය වී නැවත හදිසියේ උත්සන්න වන ස්වභාවයක් පවතින බැවින් එම කලාපයේ දෙස ජාත්‍යන්තර ප්‍රජාව අතිශය විමසිල්ලෙන් බලා සිටිනු ඇත. ඇමරිකාව ඉරානයේ යුද්ධය ඉක්මනින් නිමා වේවිද? ජ්‍යෝතිෂමය සහ දේශපාලනික විශ්ලේෂණයන් අනුව මෙය ඉදිරි මාස 8 තුලදී සම්පූර්ණයෙන්ම නිමවීමේ හැකියාව ඉතා අවමයි. ඒ වෙනුවට සිදුවිය හැක්කේ ගැටුම යම් මට්ටමකින් පාලනය වී තිබීමයි. එබැවින් මෙය ඉතා කෙටි කලකින් විසඳෙන ගැටලුවකට වඩා ලෝක දේශපාලනයේ තවත් බොහෝ කාලයක් පවතින සංකීර්ණ ගැටලුවක් ලෙස දිගටම පවතිනු ඇත. ඉදිරි මාස 8ක කාලය තුලදී ලෝකයේ වෙනත් ගැටුම් ඇතිවිය හැකිද? ලෝකය මේ වන විට පවතින්නේ සිසිල් යුද්ධයක කෝල්ඩ් වෝ ලයික් එරා නව ස්වරූපයකයි. මහා පරිමාණ ලෝක යුද්ධයක් ඇතිවීමට වඩා ලෝකයේ විවිධ තැන්වල විසිරුණු කුඩා ගැටුම් ෆ්‍රැග්මන්ටඩ් කන්ෆ්ලික්ට්ස් සහ ආර්ථිකමය පීඩනයන් වැඩිවීමේ ප්‍රවණතාවක් පවතී. කෙටියෙන් කිවහොත් ඉදිරි මාස 8 තුල ලෝකය නිශ්ශබ්ද නොවන නිතර අවධානයෙන් සිටිය යුතු කාලයක් ගත කරනු ඇත. ස්වභාවික විපත් සිදු වෙනවාද ඉදිරි මාස 8ක කාලය තුලදී ලෝකයේ කිසියම් රටකට? ඉදිරි මාස 8 තුළ ලෝකය ස්වභාවික විපත් වලින් මුළුමනින්ම තොර නොවනු ඇත. අපේක්ෂා කළ යුතුදී සුලිකුණාටු අසාමාන්‍ය ලෙස වැඩිවන වර්ෂාපතනය සහ එමගින් නැතිවන ගංවතුර සහ භූ විෂමතා භූමිකම්පා. මේ ස්වභාවික විපත් පිළිබඳව කනස්සල්ලෙන් පසුවීම වෙනුවට ජාත්‍යන්තර ආපදා කළමනාකරණ පද්ධති සහ ඒ රටවල ජනතාව වඩාත් සූදානම්ව ප්‍රිපෙයාර්ඩ්නස් සිටීම පමණක් මෙවැනි ව්‍යසනයන්ගෙන් වන හානිය අවම කර ගැනීමට ඇති එකම මගයි. නම අවසාන ප්‍රශ්නය අහන්නේ ආයමත් ලංකාව දෙසට හැරෙනවා. ඔබ කිව්වා ඉදිරි මාස කිහිපෙදී ලංකාවේ දේශපාලන සන්ධාන බිහිවීමට ඉඩ තියෙනවා කියලා. ජ්‍යොතිෂයට අනුව එක්සත් ජාතික පක්ෂය හා සමගී ජනබලවේගයේ සන්ධානගත වීමක් පෙන්눔 කරනවාද? මට මේ පැහැදිලි කිරීමක් කරන්නම්. එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජනබලවේගය අතර සන්ධානගත වීමක් පිළිබඳ ජ්‍යොතිෂමය විග්‍රහය ඊටම සිත්ගන්නාසුළු මාතෘකාවකි. ජ්‍යොතිෂයට අනුව මෙවැනි එකතුවීමක් සිදුවීමට නම් දෙපාර්ශවයේම ග්‍රහ බලයන් එකම ඉලක්කයක් කරා ගමන් කර යුතුය. ජ්‍යොතිෂමය සහ දේශපාලන දෘෂ්ටිකෝණයන්ගෙන් මෙම තත්ත්වය මෙසේ විග්‍රහ කළ හැකියි. 1. ග්‍රහචාරය සහ අනුකූලතාව. සජිත් ප්‍රේමදාසගේ කේන්ද්‍රය ඔහුට 2029 වන විට රාජ්‍ය නායකත්වයට අවශ්‍ය ග්‍රහ බලය හිමිවන බව පෙනුනත් ඒ සඳහා ඔහුට පුළුල් මහජන බලයක් අවශ්‍ය වේ. ඔහුට තනිවම ගමන් කිරීමට වඩා පුළුල් දේශපාලන කුඩයක් යටට අනෙක් පාර්ශවයන් එකතු කර ගැනීමේ හැකියාව වැඩි කරයි. රනිල් වික්‍රමසිංහගේ කේන්ද්‍රය ඉතා ඉවසිලිවන්තව සහ දුරදිග බලා කටයුතු කරන අයයි. ඔහු තනිව පක්ෂයක් පවත්වාගෙන යාමට වඩා රටේ අනාගතය වෙනුවෙන් යම් එකඟතාවයකට පැමිණීමේ ප්‍රායෝගික දේශපාලන ගතිලක්ෂණ ඔහුගේ කේන්ද්‍රයේ ග්‍රහ පිහිටීම්වල පවතී. 2. සන්ධානගත වීමට ඇති ජ්‍යොතිෂමය බාධක. අහංකාරය සහ බලය. දෙපාර්ශවයේම ප්‍රධාන නායකයන්ගේ කේන්ද්‍රවල කුජ සහ රවි වැනි බලගතු ග්‍රහයන් සිටීම නිසා දෙදෙනාටම ප්‍රමුඛත්වයේ ලබා ගැනීමේ ආශාව ප්‍රබල වේ.
ජ්‍යෝතිෂයට අනුව පුද්ගලික අභිමාන්‍ය සහ දේශපාලන මතවාද ගැටීම නිසා මෙවැනි සන්දානගත වීමක් ඊටම දුෂ්කර සහ අවදානම් සහගත එකක් විය හැකියි. 3. අනාගත ග්‍රහ පිහිටීම් අනුව සිදුවිය හැකි දේ. 2026 වසරේ අගභාගයේ වන විට සහ 2027 මුල් භාගයේදී පවතින ග්‍රහ දශා අනුව ප්‍රායෝගික එකඟතා සම්පූර්ණයෙන්ම පක්ෂ දෙකක් එකතු වීමට වඩා මැතිවරණ ඉලක්ක කරගෙන හෝ දේශපාලන ස්ථාරිත්වය වෙනුවෙන් අවස්ථාවාදී සන්ධාන ඇති කර ගැනීමේ අවකාශයක් පවතී. ජ්‍යෝතිෂයට අනුව මෙයට ගුරු ග්‍රහයාගේ සුබ දෘෂ්ටියක් අවශ්‍ය වේ. ජනතා බලපෑම ජනතාවගේ අවශ්‍යතාවය සහ සෙනසුරුගේ මහජන බලපෑම මත මෙම නායකයන් දෙදෙනාටම එකට වැඩ කිරීමට සිදුවන කාලවකවානුවක් කර්මයෙන්ම ඇතිවන ඉදිරියේදී නිර්මාණය විය හැකි අතර කෙටි සාරාංශයක් විදියට ගත්තොත් ජ්‍යෝතිෂමය වශයෙන් ගත් කල මෙම පක්ෂ දෙකේම නායකයන්ගේ කේන්ද්‍රවල පවතින රාජයෝග එකිනෙකට ප්‍රතිවිරුද්ධ දිශාවලට නැඹුරු වී ඇත. එම නිසා ඔවුන් සම්පූර්ණයෙන්ම එකතු වීමකට වඩා අත්‍යවශ්‍ය කරුණකදී එකතු වී නැවත වෙන්වන తాවකාලික සන්ධානයක් බිහිවීමේ සම්භාවිතාව ඉතා වැඩි. ඔවුන්ගේ පුද්ගලික අභිමානයට වඩා රටේ පවතින ආර්ථික සහ දේශපාලන පීඩනය සෙනසුරුගේ බලපෑම ජයගතහොත් පමණක් මෙවැනි සන්ධානයක් දැකගත හැකි වනු ඇත. හොඳයි. අවසාන ප්‍රශ්නය මම දැක්කා YouTube වීඩියෝ එකක ඉකුත් පෙබරවාරි මාර්තු මාසවල වගේ කියනවා මේ අවුරුද්දේ දේශපාලන ප්‍රබලයෙක්ගේ වියෝවක් වෙනවා කියලා. එහෙම එකක් තියනවාද? මේටත් මම ටිකක් පැහැදිලි කිරීමක් කරන්නම්. ජ්‍යෝතිෂමය අනාවැකිවලදී මෙවැනි ප්‍රබල දේශපාලනඥයෙකුගේ වියෝවක් පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ කතාබහට ලක්වීම සාමාන්‍ය දෙයකි. විශේෂයෙන්ම මැතිවරණ හෝ දේශපාලන අස්ථාවර කාලවලදී මෙවැනි ප්‍රකාශ බහුලව අසන්නට ලැබේ. මෙම කාරණය ජ්‍යෝතිෂ විද්‍යානුකූලව සහ ප්‍රායෝගිකව දෙස බැලීමේදී කරුණු කිහිපයක් පැහැදිලි කරගත හැකියි. 1. ග්‍රහචාරය සහ මාරක ස්ථාන. ජ්‍යෝතිෂයේදී ඕනෑම කෙනෙකුගේ කේන්ද්‍රයක මාරක ස්ථාන 7 සහ දෙවැන්නවනි ස්ථාන සහ මාරක දශා ලෙස හැඳින්වෙන කාල පරිච්ඡේද පවතී. රටේ සිටින ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයන් බොහෝ දෙනෙක් දැනටමත් පසුවන්නේ වැඩිහිටි වයස් කාණ්ඩයක නිසා. ඔවුන්ගේ කේන්ද්‍රවල ග්‍රහ පිහිටීම් අසුබ දෘෂ්ටිවලට ලක්වන විට ජ්‍යෝතිෂවේදීන් මෙවැනි අනාවැකි පළ කිරීම ඉතා සුලභයි. 2. අනාවැකිවල ස්වභාවය. බොහෝ විට දේශපාලනඥයන්ගේ කේන්ද්‍රවල සෙනසුරු කුජ හෝ සෙනසුරු රාහු වනි සංයෝග පවතින විට ඔවුන්ගේ සෞඛ්‍ය තත්ත්වයේ බරපතල වෙනස්කම් සිදුවිය හැකි බවට ජ්‍යෝතිෂවේදීන් පවසයි. පසුගිය පෙබරවාරි මාර්තු මාසවලදී රවි සහ සෙනසුරු මාරුවීම් සමග මෙවැනි තත්ත්වයන් ජ්‍යෝතිෂවේදීන්ගේ අවධානයට ලක්වුවා විය හැකියි. 3. මේ සත්‍යයක් විය හැකිද? ජ්‍යෝතිෂමය වශයෙන් ජ්‍යෝතිෂය යනු ග්‍රහචාරය පිළිබඳ ගණිතමය විග්‍රහයක් මිස මරණය හෝ ජීවිතය පිළිබඳ නිශ්චිත දිනයන් ප්‍රකාශ කරන මෙවලමක් නොවේ. ඕනෑම පුද්ගලයෙකුගේ අභාවය යනු දෛවයේ අනිවාර්යෙන්ම සිදුවන ස්වභාවික ක්‍රියාවලියකි. දේශපාලනික වශයෙන් දේශපාලන ක්ෂේත්‍රයේ යම් ප්‍රබලයෙකුගේ වියෝවක් සිදුවීමෙන් දේශපාලන සිතියම විශාල ලෙස වෙනස් විය හැකියි. එබැවින් ජ්‍යෝතිෂවේදීන් මෙවැනි දේ අනාවැකි ලෙස පවසන්නේ ඔවුන්ගේ ජනප්‍රියත්වය හෝ බලපෑම හේතුවෙනි. අපට ඉතිරි වී ඇති කාලය 2026 වසරේ ඉතිරි කාලය තුල සෙනසුරු සහ ගුරුගේ ගමන් මාර්ග අනුව වයස්ගත දේශපාලනඥයන් කිහිප දෙනෙකුටම සෞඛ්‍යමය වශයෙන් අභියෝගාත්මක කාල පරිච්ඡේද උදා විය හැකි. එහිත් කවුද යන්න හෝ කවදාද යන්න නිශ්චිතව පැවසීම ජ්‍යෝතිෂයේ පවතින සීමාවන් නිසා කිසිදු වගකිය යුතු ජ්‍යෝතිෂවේදියෙකුට අනුමාන කළ නොහැකි. සමාජ මාධ්‍යවල පළවන මෙවැනි දේ බොහෝ විට අනාවැකිවලට වඩා උපකල්පන ලෙස සැලකීම වඩාත් සුදුසුයි. දේශපාලනඥයන්ගේ වයස සහ ඔවුන්ගේ කේන්ද්‍රවල පවතින සාමාන්‍ය ග්‍රහ පිහිටීම් අනුව ඕනෑම කෙනෙකුට ඕනෑම මොහොතක එවැනි දෙයක් සිදුවිය හැකි බවට තර්කානුකූලව පවසනවා මිස එය තහවුරු කළ හැකි සිදුවීමක් නොවේ. එබැවින් මේව ගැන ඕනෑවට වඩා බියවීම හෝ බලාපොරොත්තු තබා ගැනීම සුදුසු නැහැ. ස්වභාව ධර්මයේ නියමය අනුව සිදුවන දේ කිසිවෙකුට වැළැක්වීමට නොහැකි. අපගේ මෙම සාකච්ඡාව මෙතකින් අවසන් කරමුද? ඔබට වෙනත් ඕනෑම වේලාවක ජ්‍යෝතිෂය හෝ වෙනත් ඕනෑම මාතෘකාවක් ගැන සාකච්ඡා කිරීමට අවශ්‍ය නම් මා සූදානම්. ඔබට සුබ රාත්‍රියක් වේවා. හරි. එහෙමනම් අපේ මේ සාකච්ඡාව මෙතනින් අවසන් කරමු. ඉදිරියේදීත් අපි පුළුල් විදිහට මේ ගැන කතා කරමු. සුබ දවසක්.